සුද්දා කොළඹ ඉඳන් නුවර ඉන්න රජුරවන්ට හැමදාම වගේ නොමිලේ වයින් අරක් මෙව්වා. රජතුමා උදේ ඉඳන් රෑ වෙනකම් බොණ්ඩ පටන් ගත්තා. බොණ්ඩ පටන් ගත්තට පස්සේ රටේ රාජ්‍ය 나යකයා බෑ 24ම කනමදෙක් වුණා. බස් එකේ යන මිනිහට අයිස් ටිකක් ගත්තාම නිින්දෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන්. පාඩම් කරන ළමයට නිින්දෙන් නැතුව පාඩම් කරන්න පුළුවන් ටිකක් දවුවා. හැබැයි මතක තියාගන්න මේ අයිස් නැති වෙච්ච දාට වේලක් හරි අඩු වෙච්ච දාට මොකද වෙන්නේ? ඔබ අපි දකින්න පාරේ විදින සොම්බිලා දකින්න. සිගරට් එකක් බොන්න නැත්නම් පිරිමියෙක්ද කියලා. අපි දන්නා සිගරට් එකක් බිව්වොත් පිරිමුකම ගෙතේ වෙතත් ටික කාලයක් යනකොට පිරිමුකම නැති වෙලාම යනවා. Educational YouTube channel. ඉතිහාසයේ දිහා බලපුවාම අපේ ලංකාවේ රාජ්‍යයන් සුන්නත් දූලි වෙච්ච තැන් අපිට තියෙනවා. සුද්දා කොළඹ ඉඳන් නුවර ඉන්න රජුරවන්ට හැමදාම වගේ නොමිලේ වයින් අරක් වෙව්වා. අරක්කු එවලා රජතුමා උදේ ඉඳන් රෑ වෙනකම් බොණ්ඩ පටන් ගත්තා. බොණ්ඩ පටන් ගත්තට පස්සේ රටේ රාජ්‍ය නායකයා පැය 24ම කනමදෙක් වුණා. අපි දන්නවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මද්දුම් බණ්ඩාරගේ හිත ගසා දානවා. පොඩි දරුවෙක් වංගිරිය දාලා කොටනවා. ඇලේපොළ කුමාරියාමි නුවර වැවේ ගිල්ලලා මරනවා. හැබැයි නූතන කාලේ අපි දැක්කා රාජ්‍ය අනුග්‍රහය ඇතුව මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන රජුරු නම් බීවේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය ඇතුව තිබ්බ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල් තිබුණා. ඒකෙදී රජුරු රටේ ඉන්න ජනතාවට පොවන්න පටන් ගත්තා. ආල්කොහොල් විතරක් නෙවෙයි සියලුම ආකාරයේ নানা ප්‍රකාර මත්ද්‍රව්‍ය ජනතාවට පොවනවා. අපි වෛද්‍යවරයෙක් විදිහට මම මේ කියන්නේ මොකද්ද සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්නේ. අපි සෞඛ්‍ය කියනකට කියද්දී සෞඛ්‍ය නිර්වචනය කරන්නේ කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික සැපවත් භාවය. එතකොට ඔය මත්ද්‍රව්‍ය වලින් ඔය කිසිම දෙයක් ළඟා කරගන්න බෑ. කායික සැපවත් භාවයක් පුළුවන් බෑ. අපි දන්නවා ඔය මත්ද්‍රව්‍ය විශේෂයෙන් අයිස් වගේ දේවල් ගත්තොත් මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම විකෘතිපත් කරනවා. අපිට අවශ්‍යයි මොළේ අපි උද්දීපන වෙලා තියෙන අපේ ඩෝපමින් නිසා. අයිස් වගේ දේවල් ගත්තාම වෙන්නේ මොලේ ඉන්ද්‍රියන් තියෙනවා සෛල තියෙනවා මේ ඩෝපමින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් මේ කෙමිකල්ස් මේ ස්‍රාවය වෙන ස්ථාන අයිස් වලින් කරන්නේ උපරිම උත්තේජනයක් දෙනවා මේවා ස්‍රාවය කරන්න කියලා. එතකොට නිින්දයක් නැතුව ගිය හැකි. බස් එකේ යන මිනිහට අයිස් ටිකක් ගත්තාම නිින්දයක් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන්. පාඩම් කරන ළමයට නිින්දයක් නැතුව පාඩම් කරන්න පුළුවන් ටිකක් ගව්වට පස්සේ. ඩෝපමින් සික්‍රීෂන් එක වැඩි කරනවා. හැබැයි මතක තියාගන්න මේ අයිස් නැති වෙච්ච දාට වේලක් හරි අඩු වෙච්ච දාට ඩෝපමින් සික්‍රීෂන් එක මොලේ අඩු වෙනවා. අඩු වෙච්චාම මොකද වෙන්නේ? ඉල්ලනවා. නැත්තම් ඩෝපමින් සික්‍රීෂන් එක අඩු වෙනවා. අඩු වුණාම තමයි ඔබ අපි දකින්න පාරේ ඇවිදින සොම්බිලා දකින්නේ. කබ පෙරාගත්ත, හොටු පෙරාගත්ත අර අමනුෂ්‍ය බිය නිර්මාණය වෙන්නේ. ඉස්සල්ලාම ආක්‍රමණය කරන්නේ මේ දරුවෝ. ඊට පස්සේ අනිත් දරුවෝත් ආක්‍රමණය කරනවා. එන්න ඔය සිගරට් කම්පැනි වැඩියෙන්ම ප්‍රොමෝට් කරන්නේ මේ සිගරට් එක තරුණ ප්‍රජාවට. ඉන්වෙස්ට්මන්ට් එක. පිරිමම සිගරට් එකක් බොන්නේ නැත්නම් පිරිමියෙක්ද කියලා අහනවා. අපි දන්නවා සිගරට් එකක් බිව්වම පිරිමකම කෙසේ වෙතත් ටික කාලයක් යනකොට කොලෙස්ටරෝල් සහයේ තියෙන මේකලා ලිංගික අප්‍රාණිකත්ව වෙනවා. පිරිමකම නැති වෙලාම යනවා. මේවා මෙවලමක් විදිහට පාවිච්චි කරනවා රටක් විනාශ කිරීම සඳහා. දැන් අපි තරුණ පරම්පරාවෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අපි පුද්ගලයෙක් විදිහට මම මගේ මනස ගොඩනගා ගන්නවද රටේ විවසනය සඳහා මම දායක වෙන චරිතයක් විදිහට කියලා. දෙව්ලොවක් නිර්මාණය කරන්න හෝ අපායක් නිර්මාණය කරන ගැනීම දෙකම තියෙන්නේ තමන්ගේ තුල. එතකොට අපි බාහිර බලවේගයන් තුල මතක තියාගන්න මේ මත්ද්‍රව්‍ය තුල විනාශ වෙන්නේ අපේ සියලුම ಜಾති. සියල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් මැලේ වෙන්න පුළුවන් සියලුම ಜಾති. මේ අවශ්‍යතාවය සපුරන්න රාජ්‍ය අනුග්‍රහය තිබ්බොත් අපි කතාවක් කියනවා අර බෞද්ධ දේශනාවේ තියෙනවා මේ භාණ්ඩාගාරයේ හොරකම් කරනවා නම් රජ්ජුරුව නරක දෙයක යෙදෙනවා නම් ඒ රට ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. දැන් අපිට වෙනසක් අවශ්‍යයි. එන්න තරුණ පරම්පරාව අපි සිල් දෙනාම හිතන්න අවශ්‍යයි මම වෙනස් වෙනවා කියලා. මම හරියට දිව්‍ය ලෝකයක් තනන අපි හිතන්න දාගැබක් තනන ඒ ලස්සන ගඩොලයක් වෙනවා. අපි ඔක්කොම එක වුණොත් තමයි මතක තියාගන්න ලස්සන දාගැබක් හදාගන්න පුළුවන් වෙන්නේ.
පූජනීය තැනක් හදාගන්න පුළුවන්නේ තනියෙන් පුද්ගලයෙක් විදියට හැදිලා අපි ඔක්කොම එක්ක වුණාට පස්සේ. මේ ලංකාව කියන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම රටක් කියලා කියනවා. ස්වභාව සම්පත් 90යි රට සංවර්ධනය වෙන්න පුළුවන් තැනක් කියලා කියනවා. ඒ රට විනාශ කරන්න නම් අර රජ්ජුරුවන්ට අරක්කු පෙව්වා වගේ සීල දෙනාම මතින් සහ මේ සීල දේව වලින් සන්දර්පණය කරාට පස්සේ මේ රට නැගිටිනවා බොරු. හොඳම දේ තමයි එදා මෙදා තුර නොතිබ්බි විශේෂම දේ තමයි දේශපාලඥයොත් මේ ක්‍රියාන්විතයට ඇවිල්ලා ඉන්නවා. මොකද අපි දැක්කේ නෑ දේශපාලඥයෝ මේ මද්ද්‍රව්‍ය වලට විරුද්ධ ක්‍රියාන්විතයේ ඉන්නවා කියලා ඉතිහාසය පුරා. හැබැයි අද ඇවිල්ලා ඉන්නවා. ආකල්ප තියෙනවා නම් ඇටිටියුඩ් එක. අපි කියන හાર્ට් කියලා. හાર્ට් එක. දෙවෙනි එක තමයි හෑන්ඩ් එක කියන ස්කිල් එක. තුන තමයි හෙඩ් ඒ කියන්නේ නොලෙජ් එක. අපිට ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකද අතීතයේ ওই දාග විහෙර විහාර හදිවේ ඉස්කෝලේ ගිහපු අය නෙමෙයි. ඒ ආකල්ප හොඳයි. එහෙනම් අපි දන්නවා වැව් බන්ට් එකක් කවදාවත් හදන්න ගිය මිනිස්සෙක් අතීතයේ ඉගෙන ගත්තේ නැති වුණාට ආකල්ප හොඳයි. ඒ අය වමට ගැහුවේ නැහැ. අපි කියන වමට ගහනවා කියලා. කියන්නේ හොරකම් කරේ නැහැ. ඉතින් මේ වගේ જાතියක් නිර්මාණය කිරීම සඳහා අපි උත්සාහ වෙමු. අපිට පුළුවන් ඒක කරන්න. මොකද අපේ තුල ඉන්න පුද්ගලයා අපි වෙනස් කරගමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය සීල දේවල් තියෙනවා. ඔබට ප්‍රඥාවක් තියෙනවා. මේ දොර විවර කරන්න ප්‍රඥාවේ දොර විවර කරන්න. එතකොට ඔබට පේනවා ආලෝකයක්. ඒ ආලෝකය සදාතනික ආලෝකයක්. ඒ ප්‍රඥාව ආලෝකේ. ඒ සඳහා ඔබ වෛරය සඳහා ධෛර්යය කරන්න, ධෛර්යවන්ත වෙන්න, ප්‍රඥාව වැඩි කිරීම සඳහා පෙරම් පුරන්න ඔබට පුළුවන් මේ ලෝකෙ වෙනස් කරන්න.